ජීවිතයේදී අපිට මුණ ගැහෙන මිනිස්සු එක්ක අපිට ඇතිවෙන කෙමිස්ට්‍රි එක හරිම වැදගත්. කෙනෙක්ට අපිව බෝරින් මිනිස්සෙක් වෙද්දී තව කෙනෙක්ට අපිව කොම්ෆර්ටබල් මිනිස්සෙක් විදිහට දැනෙන්න පුළුවන්. කෙනෙක්ට අපි වැඩිපුර කියවන එක කරච්චලයක් වෙද්දී තව කෙනෙක් අපි කියන ඒවා හරි ආසාවෙන් අහන් ඉන්නවා වෙන්න පුළුවන්. කෙනෙක් අපේ කෝලම් වැඩ බොළඳ වැඩ දිහා හරි ආදරෙන් බලන් ඉද්දී තව කෙනෙක් ඒවා කරදරයක් විදිහට දකින්න පුළුවන්. කෙනෙක්ට අපේ ආදරණීය හිත් විහිළුවක් වෙද්දී තව කෙනෙක්ට එක වටින දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ වටේ ඉන්න මිනිස්සුන්ට අපිව දැනෙන විදිහ මොකක්ද කියලා දැනගන්න එක. එයාලයි අපි අතර තියෙන කෙමිස්ට්‍රි එක මොන වගේද කියලා අඳුරගන්න එක හරිම වැදගත්. ඒත් මේ මොන විදිහ මිනිස්සු එක්ක ජීවත් වුණත් මිනිස්සුන්ට ඕන විදිහට ඔයාව වෙනස් කරගන්නේ නැතුව ඔයාගේ වෙනසට කැමති විදිහේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. මොකද ජීවිතේ ඔයාම වෙන තැනදී කවුරු ඔයාව දාලා ගියත් ඔයාට ඔයා ඉන්නවා කියන එක අමතක කරන්න එපා.